දාන්න එපා. හරි ඔයාලට ගේම් ගහන කෙනෙක් නම් මෙන්න මේ settings එක තමයි ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්නේ. 4x MSA ඉන්න මේක නම් Android වල නම් වැඩ. මෙතන තියෙනවා window animation කියලා. අන්න ඒක ඔයා දාගන්න. අදත් ඉතින් උඹලා පිළිගන්නවා දසිFF YouTube channel එකට. හරි අද වීඩියෝ එක උඹලා thumbnail එකෙන් දකින්න ඇති. ඒ උනාට කමක් නැහැ මම උඹලට කියන්නම්. මේ වීඩියෝ එකේදී මම උඹලට කියලා දෙන්න යන්නේ ෆෝන් එකේ lag තියෙනවා. කියන්නේ lag හුඟක් lag නම් කරන්න දෙයක් නැහැ ඒකට. ඒ උන කමක් නැහැ. මේකෙන් 150කට විතර lag එක අඩු කරගන්න පුළුවන් මේ ක්‍රමෙන්. ඔයාලා මේක කරලා බලන්න boys. කරාට පස්සේ ඔයාලට පුළුවන් මේක මොන විදිහට සාර්ථකද කියලා බලා ගන්න. හරි වීඩියෝ එකට යන්න කලින් මම උඹලට පුංචි දෙයක් මතක් කරනවා. උඹලා මගේ තාමත් channel එක subscribe කරලා නැහැ නේ. හරි එහෙනම් දැම්ම ගිහින් channel එක subscribe කරලා like button එක like කරලා comment එකකුත් දාගෙනම වරින්. නැත්තම් පස්සේ හරි comment එකක් දාහන්. තව දෙයක්. උඹලා මලාට share කරන්නේ නැහැ නේ. share කරපන් මේක. උඹලා වෙනින් වීඩියෝ එකක් ගේන්න බොහොම මහන්සි වෙලා. ඒකින්ද අනිවාර්යෙන් මේක share කරපන් යාළුවන්ට. කොල්ලට බල්ලට බැල්ලට කෙල්ලට ඕන කෙනෙක්ට ෂෙයා කරපන් බලන්න හැක් වෙන්න. හොඳ හරි එහෙනම් මචං වීඩියෝ එකද උඹලා ඉවර වෙනකම්ම බලපන්. ඊට පස්සේ උඹලට උඹලගේ ෆෝන් එකත් සාමාන්‍යයෙන් ලැග් නැති කරගන්න පුළුවන්. හරි ඔයාලගේ develop option කියලා setting එකක් ඇති. ඒක හොයාගන්න settings application එකට යන්න ඕන අපි. මේ තියෙන setting application එක මගේ setting මේ develop option නෑ. හරි ඔයාලා මුලින්ම ඔයාලගේ යන්න ඕන about phone හරි my phone හරි ඒ දෙකෙන් එකකට ගිහින් ඔයාලා system information කියලා එකක් ඇති අන්න ඒක හොයාගන්න නැත්තම් ගියපු ගමන් ඇති අලුත් phone වල නම් build number කියලා ඇවිල්ලා ඇති පරණ phone වල නම් system information කියන තැන තමයි තියෙන්නේ හරි මෙතනින් system information කියන මගේ තැන තමයි build number කියන එක තියෙන්නේ හරි build number උඩ මම 7 පාරක් ටච් කරගන්නවා. ඔයාලත් 7 පාරක් ටච් කරගන්න. 7 පාරට වැඩි වුණත් කමක් නැහැ. 1 2 3 4 5 6 7යි. 7යි. ඊට පස්සේ 7 පාරක් ආවට පස්සේ ඔයාලට fingerprint එකක් තියෙනවා. fingerprint එක ඒවි. නැත්තම් pattern lock එක නැත්තම් password එක ඒවි. හරි. නැත්තම් එහෙම නැත්තම් face lock එක හරි මොකක් හරි ඒවි. කමක් නැහැ බය වෙන්න එපා lock එක ආවට. ඔයාලා lock එක එතන දෙන්න. එහෙමම lock එක දෙන්න. lock එක දීලා මෙතනින් යනවා option මොකද්ද වැට්ට මම කියව ගන්න බැරි වුණා. හරි. එළියට එන්න. එළියට ඇවිල්ලා ඔයාලගේ software අලුත් ෆෝන් වල නම් software වල ඔයා මෙන්න මේ හරි උඹලා බලපන්. ඕන තැනක බලපන්. මගේ නම් යටින්ම ඇවිල්ලා තියෙන්නේ. සමහර අයගේ යටම තමයි develop option කියන එක එන්නේ. යටම තියෙන settings එකේ ඇතුලේ ඇත්තේ develop option කියන එක යටම ඇත්තේ ඒකෙත්. develop option වලට යන්න ඔයා. ගිහින් ඔයා පහලට යන්නකෝ. මං කියන පහලට යන්න. පහලට ගිහින් ඔයාලට මුලින්ම හම්බ වෙයි MX4X හරි මට මතක නෑ හරියටම. මම මේ උඹලට කියනවා settings ටික. අනිවාර්යෙන් මේ settings ටිකම විතරක් on කරගනින්. වෙන කිසි settings එකක් on කරන්න එපා. මම උඹලට කියන්නම් ඇත්තටම මොකද මේ ෆෝන් එක හදද්දිම මේ settings on කරන්නේ නැති කියලා. මොකද ඇතුලෙන් මේක on කරන්නේ නැහැ වැඩි කට්ටිය. අපිම තමයි මේක හදන්න ඕන. ෆෝන් කම්පැනි මේක හදලා දෙන්නේ නැහැ. එහෙම වුණා නම් සේරම iPhone අර මේවනේ. iPhone වලට මේක මේ ඇති. මම ඒක නම් දන්නේ නැහැ. මේ තියෙන Android version ෆෝන් එකක්. ඒකින්ද මේක නම් Android වල නම් වැඩ. මෙතන තියෙනවා window animation කියලා. අන්න ඒක ඔයා දාගන්න 0.5x කියන එකට. ඊට පස්සේ ඊට යට තියෙන සේරම ඒ ගානට දාගන්න ඔයා. හරි. ඒ ගානට දාලා ඔයා DPI නම් ඔයාට කැමති ගාන DPI දාන්න. ඒ වැඩි ගණන් දාන්න එපා. හිතන ගණන් දාන්න එපා. හරි ඔයාලට ගේම් ගහන කෙනෙක් නම් මෙන්න මේ settings එක තමයි ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්නේ. 4x MSAA අන්නේ settings එකත් on කරගන්න. ඊට අන්නේ settings ටික ඔයාලා අනිවාර්යෙන්ම on කරගන්න. ඊට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් මෙන්න මේ settings එක on කරාට පස්සේ පොඩ්ඩක් වාගේ ෆෝන් එක heat වෙන වැඩි. ඒක ගණන් ගන්න එපා. heat වෙනවා විතරයි වැඩි. මුකුත් වෙන්නේ නැහැ. කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ settings ටික තමයි දැනට on කරගන්න ඕන ඔයාලා. පස්සේ මොකක් හරි තව මොකක් හරි අර එහෙම ඔයාලා දන්න settings තියෙනම්
පහල කමෙන්ට් සෙක්ෂන් එකකින් දාගෙන ඵලයල්ලා අනිවාර්යෙන්ම. මොකෝ අපි දන්නේ නැහැනේ වැඩි ඒව ගැන. මන් දන්න ටික මම උඹලට කියලා දුන්නා. හරි මචං වීඩියෝ එකත් අද වීඩියෝ එකත් ඉවරයි. හරි මචං උඹලා අනිවාර්යෙන් channel එක subscribe කරලා නැත්නම් subscribe කරපන්. මං වීඩියෝ එකක් දැම්ම ගමන් උඹලට ගෙන්න ගන්න පුළුවන් ඒ වෙනකොට. හරි එහෙනම් මචං අද වීඩියෝ එක ඉවර වෙනවා.